පඬුවස් නුවර. ශ්‍රී ලංකාවේ කුරුණෑගල පිහිටලා තියෙන නටබුන් සහිත ඓතිහාසික අගනුවරක් තමයි පඬුවස් නුවර කියලා කියන්නේ. පළවෙනි පරාක්‍රමබාහු රජතුමා ආධිපත්‍ය දරපු කාලේ ඉදි කරපු අගනුවර උන පරාක්‍රමපුරය තමයි පඬුවස් නුවර කියලා හඳුන්වන්නේ. මේ ගොඩනැගිලිවල නටබුන් තමයි අපිට බලන්න ඉතිරි වෙලා තියෙන්නේ. මේ නටබුන් ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවසට වගේ අයිති වෙනවා කියලා තමයි කියන්නේ. හෙක්ටයාර 20ක වගේ භූමි ප්‍රමාණයක පඬුවස් නුවර රාජධානියේ නටබුන් විහිදලා තියෙනවා. මේ ඔයාලා දකින්නේ උන්මාද චිත්‍රා කුමරිය සිර කරලා තිබුණ කියපු එක්ටැම්ගේ නටබුන්. ඉතින් ඔයාලා පඬුවස් නුවර ආවොත් පඬුවස් නුවර තියෙන නටබුන් බලලා පඬුවස් නුවර තියෙන විහාරය වැඳ පුදාගෙන යන්නත් පුළුවන්. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් thank you. අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. bye bye.